ඔයා දැන් මේ ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නව නේද? හැබැයි මම කිව්වොත් ඔයා අහක බලන තත්පරේම ඔය ෆෝන් එක ඇත්තටම එතන නෑ කියලා. මේක මැජික් එකක් නෙවෙයි. ක්වොන්ටම් විද්‍යාවේ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන භයානකම පරීක්ෂණය, ඒ කියන්නේ ඩබල් ස්ලිට් පරීක්ෂණෙන් ඔප්පු වුණු ඇත්ත මේකයි. අපි දේවල් දිහා බලනකම් විතරයි ඒව පවතින්නේ. අපි අහක බලනකොට ඒවා නිකම්ම ශක්ති තරංග බවට පත් වෙලා අතුරුදහන් වෙනවා. මේක හරියටම වැඩ කරන්නේ වීඩියෝ ගේම් එකක් වගේ. ගේම් එකක වුණත් ඔයාගේ ස්ක්‍රීන් එකේ පේන ටික විතරයි පරිගණකය විසින් රෙන්ඩර් කරන්නේ. 2022 අවුරුද්දේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබුණෙත් මේ දේ තහවුරු කරපු විද්‍යාඥයින්ට. ඔවුන් ලෝකයටම ඔප්පු කළා විශ්වය කියන්නේ ස්ථානීය යථාර්ථයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ පිටසක්වල ජීවීන් හදපු යෝධ සිමියුලේෂන් එකක් ඇතුලේ වෙන්න බැරිද? ඊලොන් මස්ක් පවා කියන්නේ අපි ඉන්නේ ඇත්තම ලෝකයක වෙන්න තියෙන ඉඩකඩ බිලියනයකින් එකයි කියලයි. අවුරුදු 40කට කලින් තිබුණේ පොන් වගේ සරල ගේම්ස්. ඒත් අද තියෙන Unreal Engine 5 වගේ තාක්ෂණයක් එක්ක ඇත්ත සහ බොරුව වෙන් කරන්න බෑ. එහෙනම් හිතන්න මේ මුළු ලෝකයේම කෝඩ් එකක් නම් කවුද මේක හදපු කෝඩර්? සමහර විට උත්තරේ අපි හිතනවාට වඩා ගොඩක් භයානක වෙන්න පුළුවන්.